ඉස්සර දවසක ලොකු කැලෑවක් ළඟ දුප්පත් ගස් කපන්නෙක් ජීවත් වුණා. ඔහුට දරුවන් දෙන්නෙක්ම හිටියා. ඒ හැන්සල් නම් පිරිමි ළමයා සහ ග්‍රේටල් නම් කුඩා දියණියයි. මේ දරුවන්ගේ අම්මා ලොකු අසනීපයකින් හදිස්සියෙම මිය ගියා. ඒ නිසා දර කපන්න දරුවන් බලා ගන්න ආයෙමත් විවාහ වුණා. මේ විදිහට කාලය ගත වෙලා යද්දි දරුණු සාගතයක් රට පුරාම පැතිරලා ගියා. මේ නිසා දර කපන්නගේ පවුලටත් කෑම බීම හිඟ වුණා. මේ ජෝසප් ගෙදර කෑමට මුකුත්ම නැහැ. කොහොමද අපි ජීවත් වෙන්නේ? ඔවුන් වේලක් කාලා වේලක් නොකා ජීවත් වෙන්න පුරුදු වුණා. දර කපන්න හම්බ කරපු සල්ලි වලින් පාන් ගෙඩියක් අරගෙන ළමයි දෙන්නට බෙදලා දුන්නා. මේ ගැන කුඩා අම්මා නම් හිටියේ ගොඩාක් කේන්තියෙන්. දර කපන්න තමුන්ගේ ළමයි එක්ක සතුටින් ඉන්නවා දැකපු කුඩා අම්මට තරහ ගියා. පියා දරුවන් සමග කෑම බෙදා ගන්නවට අය පොඩ්ඩක්වත් කැමති නම් වුණේ නැහැ. සනීපෙට නිදා ගන්නකෝ. හෙට මං හොඳ වැඩක් කරන්න. මං හෙට හැන්සල්වයි ග්‍රේටල්වයි කැලේ අතරමං කරලා එනවා. එතකොට මට මගේ සැමියාත් එක්ක සතුටින් ඉන්න පුළුවන්. කෑම බෙදා ගන්න ඕනෙත් නෑනේ. නිදන කාමරේ හිටපු හැන්සල් කුඩා අම්මා කිව්ව මේ කතාව හොරෙන්ම අහගෙනයි හිටියේ. පොඩි උනාට මේ හැන්සල් හුඟක් ඥානවන්තයි. කුඩා අම්මා නිදා ගන්නකම් බලාගෙන ඉඳලා හැන්සල් හොරෙන් ගෙදරින් එළියට පැනගත්තා. සඳ එළියට දිස්නේ දුන්න සුදු පාට ගල් ටිකක් බිමින් අහුලගෙන සාක්කුවට දාගත්තා. සාක්කුවට දාගෙන ආයෙමත් හොරෙන්ම ගෙට ඇතුළු වෙලා නිදාගත්තා. ඊට පහුවෙන්ද කුඩා අම්මා උදෙන්ම නැගිටලා හැන්සලුයි ග්‍රේටල්ුයි හිටපු කාමරයට ගියා. දරුවනේ මම මේ කල්පනා කරේ ඔබේ පියා ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවානේ නේද? ඒ නිසා අද අපි දර ටිකක් ගිහින් කඩාගෙන එමුද? හැන්සල්ුත් කිසිම දෙයක් නොදන්න ගානට හිටියා. කුඩා අම්මා හැන්සල් සහ ග්‍රේටල් සමග දර කපන්න කැලෑවට ගියා. කොහෙද මම මේ ළමයි දෙන්නව දාලා එන්නේ? හැන්සල් එන පාර දිගේ ඊයරෑ හුලගත්ත ගල් කැට හලාගෙනයි ආවේ. පුතේ, ඔයාලා දෙන්නට මහන්සි නේද? ඔයාලා දෙන්න ඔතනම ඉන්නකෝ. මං කැලේ ඇතුළට ගිහලා දර කපාගෙන ඉන්නම්. කැලේ ඇතුලේ භයානක සත්තු එහෙම ඉන්නවා. කොහෙවත් ඇවිදින්න එහෙම නෑ. රාත්‍රියක් උදා වුණා. හැන්සල් සහ ග්‍රේටල් දවස පුරාම බලාගෙන හිටියත් කුඩා අම්මා නම් ආයෙත් ආවේ නැහැ. අයියේ කුඩා අම්මා අපිව දාලා ගිහින් වගේ. මට බයයි අයියේ. හැන්සල් ගෙදර ඉඳලා මෙතනට එනකම් බිම දිගේ හලාගෙන ආපු දිලිසෙන ගල් කැට නංගිට පෙන්නුවා. ඒ ගල් කැට හඳ එළියට දිලිසුණා. හැන්සල් සහ ග්‍රේටල් ගල් කැට තියෙන පාර දිගේ ඇවිදගෙන ගියා. අවසානයේදී ඔවුන් දෙන්න ගෙදර ළඟට ලං වුණා. දර කපන්න දරුවන් දැකලා ගොඩාක් සතුටු වුණා. අනේ මං ඉන්න කිව්වතන හිටියේ නෑ නේද? මෙච්චර වෙලා කැලෑවට වෙලා නිදාගත්තද? අපි හිතුවා ආයෙමත් ඔයාලා දෙන්න කවදාවත්ම ගෙදර එන්නේ නැති වෙයි කියලා. කොහේ යනවද මන් දන්නේ. ඔන්න ඉතින් කුඩා අම්මගේ උපාය නම් සාර්ථක වුණේ නැහැ. කුඩා අම්මට හොඳටම කේන්ති. සාගතයත් එන්නම දරුණු අතටපත් වුණා. සාගතේ එන්නම දරුණු වෙන හින්දා කුඩා අම්මා ආයෙමත් හිතාගත්ත දරුවෝ දෙන්නව ඈත කැලෑවට ගිහිල්ලා දාන්න ඕනි කියලා. එදිනත් කුඩා අම්මා ළමයිව උදේම අවදි කෙරෙව්වා. දරුවනේ, පියා ඔබලා ගැන ගොඩාක් දුකෙන් ඉන්නේ. හරියට ආහාරයක්වත් දෙන්න විදිහක් නෑනේ. ඒ නිසා අද අපි ගිහිල්ලා දර ටිකක් එකතු කරගෙන එමුද? පියා පවුනේ හැමදාම මහන්සිත් වෙනවානේ නේද පුතේ? හැන්සල් සහ ග්‍රේටල් මේ කුඩා අම්මගේ උගුලක් කියලා හොඳටම දැනගත්තත් ඒ වෙලාවේ ඔවුන්ට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ එළිය තිබ්බ දිලිසෙන ගල් අහුල ගන්නවත් හැන්සල්ට වෙලාවක් නම් තිබ්බේ නැහැ.
මෙන්න මේ පාන් කැල්ල තියාගන්න. බඩගිනුනම කන්නකෝ. ඔන්න ඉතින් අදත් කුඩා අම්මා හැන්සලුයි ග්‍රෙටලුයි එක්ක කැලෑව ඇතුළට ගියා. හැන්සල් එදා වගේම අදත් පාර පුරාවටම පාන් කෑලි කඩලා විසි කරගෙන ආවා. ඔන්න මං ගිනි මැලේකුත් සූදානම් කරා. ඇවිදගෙන ඇවිල්ලා මහන්සිත් ඇතිනේ. මෙතෙන්ට හාන්සි වෙලා ඉන්නකෝ. මං කැලේ ඇතුළට ගිහලා තව දර ටිකක් කඩාගෙනම ඉන්නම්. උදේ ඉඳලා පයින්ම ඇවිදගෙන එන හින්දා වෙහෙසට පත්ව හිටිය පොඩ්ඩ දෙන්නට හොඳටම නිින්ද ගියා. ආයෙමත් අවදි වෙලා බලනකොට හිරු පැහැගෙන යමිනුයි තිබුණේ. අයියේ රෑ වෙලත් එක්ක අදත් කුඩා අම්මා අපිව දමලා ගිහින් නේද? අයියේ මට මෙතන ඉන්න බයයි. අඬන්න එපා නංගි. අදත් මං පාර දිගේම පාන් කෑලි දාගෙනයි ආවේ. මේ පාර දිගේ අපි දෙන්න ගෙදර යමු. හැන්සල් ග්‍රේටල් එක්ක පාර දිගේ හලාගෙන ආපු පාන් කෑලි ටික හෙව්වා. හැබැයි පාන් කෑලි නම් තිබුණේ නැහැ. ඒවා කැලේ හිටිය සත්තු කාලා. අයියේ අනේ දැන් අපි මොකද කරන්නේ? අඬන්න නැතුව ඉන්නකෝ නංගි. අපි කොහොම හරි ගෙදර යන පාර හොයාගමු. හැන්සල්ලුයි ග්‍රේටල්ලුයි රෑ ඉඳන් උදේ වෙනකම්ම කැලෑවේ ඇවිත්තා. කැලෑ පාර දිගේ ඇවිදගෙන යද්දි ලස්සනම ලස්සන ඉඟුරු පාන් ගෙයක් ඔවුන් දැක්කා. මේ ලස්සන ගෙදර බිත්ති හදලා තිබ්බ ඉඟුරු පාන් වලින්. වහලේ හදලා තිබ්බේ පාට පාට චොක්ලට් බෝල වලින්. ජනෙල් හදලා තිබ්බේ සීනි වලින්. පාර දෙපැත්තෙම රස කැවිලි ගොඩාක් තිබුණා. බඩගින්න වැඩිකමටම ගේ හදලා තිබ්බ කෑම වර්ග කඩාගෙන දෙන්නම කෑවා. ඒවා කනකොට ආවේ පුදුම රසක්. ඒත් එක්කම ගෙදර ඇතුලෙන් අමුතු කටහඬක් ඇහුණා. ඒ තමා මේ ගෙදර හිටිය මහලු ආච්චි අම්මා. මේ මහලු ආච්චි අම්මා දැකපු හැන්සලුයි ග්‍රේටල්ලුයි හොඳටම බය වුණා. අනේ ආච්චි අම්මේ සමාවෙන්න. අපි අතර මං වෙලා ඉන්නේ. අනේ අසරණ දරුවනේ. ඇයි ඔයාලා දොරට තට්ටු කළේ නැත්තේ? එන්නේ ඇතුළට. මං ඔයාලට රස කෑම දෙන්නම්. බඩගින්න වැඩිකමටම ආච්චි අම්මා එක්ක ගෙදර ඇතුළට දෙන්නම ගියා. ආච්චි අම්මා රස කෑම ගොඩාක් හැන්සල්ටයි ග්‍රේටල්ටයි පිළිගන්නවා. තව හොඳට බෙදාගෙන කන්නකෝ. ආච්චි අම්මගේ කරුණාවන්තකම නිසා ඔවුන් දෙන්නම සතුටු වුණා. අනේ මගේ දරුවනේ ඔයාලට හරිම මහන්සි පාටයි. ඔයාලා දෙන්න දැන් හොඳට විවේක ගන්න. හෙට උදේට ගෙදර යන්න මම ඔයාලට උදව් කරන්නම්කෝ. ආච්චි අම්මා ළමයි දෙන්නට නිදන කාමරේ පෙන්නුවා. හැන්සලුයි ග්‍රේටල්ලුයි හෙට උදේම ගෙදර යන්න හිතාගෙන සුවසේ නිදාගත්තා. ළමයි නැගිටින්න. උදෑසනම අවදි වෙලා බලනකොට එතන හිටගෙන හිටිය ආච්චි අම්මා. අනේ ආච්චි අම්මේ කෝ හැන්සල්? ඒ වෙද්දිත් ආච්චි අම්මා හැන්සල්ව කූඩුවක හිර කරලායි තිබුණේ. ආච්චි අම්මා නපුරු මායාකාරී බවට පත් වුණා. මේ මායාකාරී ළමුන් මරාගෙන කන නපුරු මායාකාරියක්. ඇය ළමුන්ව රවටා ගන්නයි සීනි ප්‍රණීත ආහාර වලින් මායා මන්දිරයක් හදාගෙන තියෙන්නේ. අහිංසක හැන්සල් කූඩුවේ බොහෝම දුකින් හිටියා. මේ බලන්න අතේ පොඩි ඔයා තාම දුර්වලයි. කම්මැලි ගෑනු ළමයා. මෙහෙන්ද ඔයාට ගොඩක් වැඩ තියෙනවා කුස්සිය කරන්න. ඔයාගේ අයියව ඉක්මනින්ම මහත් කරන්න ඕන. ග්‍රෙටල්ට මායාකාරිගේ ගෙදර තිබ්බ ඔක්කොම වැඩ කරන්න සිද්ධ වුණා. මේ විදිහට දින ගණනාවක්ම ගෙවිලා ගියා. මායාකාරී හිර කරලා තිබ්බ හැන්සල්ගේ කූඩුවකාවට දිනපතාම ගියා. ළමයා කොයාගේ ඇඟිල්ල පෙන්නන්න. අපි බලමු කොච්චර මහත් වෙලාද කියලා. කෝ තාම මහත් වෙලා නෑනේ.
හැන්සල් හැමදාම ඇඟිල්ල වෙනුවට ඔහුට කන්න දුන්න මස් කට්ටක් දික් කිරීමට පුරුදු වෙලයි හිටියේ. අදත් සුපුරුදු විදිහටම මස් කට්ට දික් කරා. මායාකාරිගේ ඇස් පෙනීම නම් හොඳටම දුර්වලයි. හැන්සල්ගේ ඇඟිල්ල කියලා රැවටිලා මස් කට්ට අල්ලලා බලපු මායාකාරිට හොඳටම කේන්ති ගියා. දැන් දවස් කීයක්ද? මේක හරියන වැඩක් නෙමෙයි. ගෑන් ළමයා වතුර මුට්ටියක් උණු කරන්න මේ දැම්ම. ඔයාගේ අයියා මහත් කරන්න මම ගොඩක් මහන්සි වුණා. ඒත් මහත් වෙන පාට බේන්ඩනේ. මහත් වෙන කෙටුණන් මට කාරිනේ. මම දැන් ඔයාගේ අයියාව කැමට ගන්නවා. මායාකාරි ග්‍රේටල්ට වතුර උණු කරන ලෙස අණ කළා. ග්‍රේටල් මායාකාරිට තියෙන බය නිසාම වතුර කේතලේ ලිපේ තියලා ගිනි මෙලෙව්වා. ගෑනු ළමයා වතුර ටික හොඳට පැහිලාද? අනේ සමාවෙන්න. මට වතුර උණු වෙලාද කියලා බලන්න උස්සමදිනේ. ඒ නිසා වතුර ටික පැහිලාද කියලා බලන්න පුළුවන්ද? අනේ දොඩම් ගෙඩි දෙකක් තරම්වත් උස නෑනේ. කොයින්ද මම බලන්නේ? මායාකාරි වතුර ටික හොඳට උණු වෙලාද කියලා බලන්න මුට්ටිය ඇතුළට ඔළුව දැම්මා. මායාකාරි මුට්ටිය ඇතුළට ඔළුව දානවත් එක්කම ග්‍රේටල් මායාකාරිගේ පිටිපස්සෙන් ඇවිල්ලා මායාකාරිව මුට්ටිය ඇතුළට තල්ලු කරා. මායාකාරි පැහෙන උණු වතුරට පිච්චිලා මැරිලා ගියා. අතරේ ග්‍රේටල් ටක් ගාලා එතනින් ගිහිල්ලා හැන්සල්ව කූඩුවෙන් එළියට ගත්තා. ඔන්න ඉතින් මේ දෙන්න මෙහෙම බේරලා යනකොට ලොකු කාමරයක් හම්බුණා. ඒ කාමරේ තිබුණේ ලස්සන මුතු මැණික් රත්තරන් කාසි ගොඩක් තිබුණා. හැන්සල් සහ ග්‍රේටල් ඒ දෙන්නට අරගෙන යන්න පුළුවන් තරම් වටිනා කියන ගොඩක් දේවල් අරගත්තා. හැන්සල් මායාකාරිගේ මායාකොස්ස හොයාගත්තා. ඔන්න ඉතින් හැන්සලුයි ග්‍රේටලුයි දෙන්නම කොස්ස උඩ නැගලා ගෙදර යන්න පිටත් වුණා. ඒ කොස්සට යන්න වෙන තැන කියනවත් එක්කම කොස්ස ඉහළ අහසට එසවුණා. ඔන්න ඉතින් අවසානට මායා කොස්ස උඩ නැගපු දෙන්න ගෙදර ආවා. ළමයි දෙන්නව දැක්ක තාත්තට ඉහිලුම් නෑ. අනේ සමා වෙන්න මගේ පැටවුනේ. මං ඔයාලගේ කුඩා මම ගෙදරින් පැන්නුවා. එයා කරේ හොඳ දෙයක් නන් නෙවෙයි. එයා කවදාවත් මෙහෙන එකක් නෑ. තාත්තට ඒ දෙන්න ගෙනාපු වටිනා දේවල් දුන්නා. තාත්තට හරීම පුදුමයි. ඔන්න ඉතින් හැන්සලුයි ග්‍රේටලුයි සිද්ධ වෙච්ච හැම දෙයක්ම තාත්තට කිව්වා. හැන්සලුයි ග්‍රේටලුයි ඉන්පස්සේ තාත්තත් එක්ක කිසිම කරදරයක් නැතුව වස්තුවත් සමගින් ගොඩාක් සතුටින් ජීවත් වුණා.